ජෙස් පෙහෙටයි පියාණන් වහන්සේ තුළ අද දවසේ තමන්ගේ සවිය අලුත් වන ආශිර්වාදමත් දවසක් වේවා. ඔබ අද දවසේ කල්පනා කරලා බලන්න මේ උදෑසනත් ඔබ ඉන්න තත්ත්වය මොකක්ද? ඔබේ මනස, ඔබේ ආත්මය, ඔබේ ජීවිතය නතර වෙලා තිබෙන්නේ කොතනද? ඔබට සමහර දේවල් ගැන ඉවසිල්ලක් නෑ වෙන්නට පුළුවන්. ඔබට සමහර දුර්වලකම් පාපයන් වලින් එළියට එන එක ප්‍රහේලිකාවක් වෙන්නට පුළුවන්. ඔබ ඉන්නේ කොතනද? අද දවසේ දෙවියන් වහන්සේ ඔබව ශක්තිමත් කරන්නට යනවා. උන්වහන්සේ ඔබව නව මාවතකට හරවන්නට යනවා. අපි බලන්නට යන මේ උදෑසන යෙසායා 40 වන පරිච්ඡේදයේ 31 වෙනි පදය. නමුත් ස්වාමීන් වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය. ඔහු රාජාලින් මෙන් පියඹා නගින්නෝය. ඔහු දුවන්නෝය. එහෙත් වෙහෙස නොවෙති. ඇවිදින්නෝය. එහෙත් ක්ලාන්ත නොවෙති. මගේ සහෝදරයා සහෝදරිය, අද දවසේ දෙවියන් වහන්සේ මොකක්ද අපිට කතා කරන්නට යන්නේ? ඊයේ අපි බලපු කාරණාවත් එක්ක ඊයේ දවසේ අපි කතා කරා දෙවියන් වහන්සේගේ පොරොන්දු ඉෂ්ට වෙන්නට නම් අපි පියවරක් ගන්නට ඕනේ, අපි ක්‍රියා කරන්නට ඕනේ. නමුත් ආත්මයන් වහන්සේ මඟ පෙන්වන, උන්වහන්සේ කතා කරන සමහර අයට පියවර ගන්න බැරුව ඔවුන් දුර්වල වෙලා ඉන්නේ. ඔවුන්ට තිබෙන සමහර ප්‍රශ්න, ඔවුන්ට ගැලවෙන්නට බැරි වූ ඒ පාපේ ඒ බර නිසා ඔවුන්ට ගමන් කරන්නට බැරුව ඉන්නේ. අද දවසේ මේ පදේ රාජාලිය ගැන කතා කරනවා. අපි බලමු රාජාලියගේ කතාව දෙස හැරිලා. රාජාලියගේ ජීවිතය ගත්තම ඔහුට වයස අවුරුදු 40 විතර වෙද්දී ඔහුව වෙහෙසටපත් වෙනවා. ඔහුගේ නියපොතු දිගට වැවිලා ඔහුට පියාඹ ගන්න බැරුව බර වෙනවා. ඔහුගේ පියාපත් පරණ වෙනවා. ඔහුගේ හොට වැවිලා වක්‍ර වෙලා ඔහුට ගොදුරු ගිලින්නට බැරුව යනවා. රාජාලියට එක තීරණයක් ගන්නට වෙනවා. එක්ක මැරිලා යනවා, නැත්තම් මාස 5ක් ගිහිල්ලා හුදකලා වෙලා ඉඳලා නැවත සවිය අලුත් කරගන්න. රාජාලිය මොකද කරන්නේ? ඔහු හුදකලා වෙලා යනවා උසස් ස්ථානයකට, එහෙම නැත්නම් උස කඳු මුදුනකට. ඔබට අලුත් වෙන්න අවශ්‍යයි නම්, ඔබට දෙවියන් වහන්සේගේ මේ ගමන තුළ ශක්තිමත් පියාසර කරන්න අවශ්‍යයි නම්, වෙහෙසක් නැතුව බරක් නැතුව ගමන් කරන්නට අවශ්‍යයි නම්, දෙවියන් වහන්සේත් ඔබත් හුදකලා වෙන්නට ඕනේ. දෙවියන් වහන්සේත් ඔබත් තනි වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඔබ ආශ්‍රය කරන පුද්ගලයන් සමාජය අත්හැරලා දාලා පැත්තකට යන්න කියනව නෙවෙයි. නමුත් ඔබට සමහර දේවල් සීමා කරගන්නට වෙනවා. සමහර බැඳීම්, සමහර සම්බන්ධතා ඔබට සීමා කරගෙන ඔබට දෙවියන් වහන්සේට වැඩියෙන් ලං වෙන්නට වෙනවා. දෙවනියට රාජාලිය මොකද කරන්නේ? තමන්ගේ හොට කඩලා දානවා. ඇයි හොට කඩලා දාන්නේ? උට ගොදුරු ගිලින්න බෑ. ඔහුගේ හොට වැවිලා වක්‍ර වෙලා. ඔහු තමන්ගේ ශරීරයේ තියෙන පිහාටු එකින් එක ගලවලා දානවා. ඒ කැඩුණු හොට වැවුනට පස්සේ පිහාටු එකින් එක ගලවනවා. රාජාලිය තමන්ගේ හොට කඩනවා වගේ අපිටත් සිද්ධ වෙනවා. අපේ සිත කඩන්න, අපේ සිත තුළ තිබෙන, මනස තුළ තිබෙන ඒ පාපය අත්හරින්නම සිද්ධ වෙනවා. අපිට පාපයත් එක්ක ජීවත් වෙන්නට බෑ. අපිට ඔරු දෙකක පාද තියාගෙන උන්වහන්සේ එක්ක ගමන් කරන්න බෑ. අපිට පාපයටත් දෙවියන් වහන්සේටත්, යක්ෂයටත් දෙවියන් වහන්සේටත් සේවය කරන්නට බෑ. ඒ නිසා අපිට අපේ දෙවියන් වහන්සේට ලං වෙන්න බැරුව අපේ ජීවිතයේ තිබෙන බාධාවන්, ඒ කාරණාවන්, පාපය උන්වහන්සේ ඉදිරියේ අපිට කඩලා අයින් කරලා දාන්නට සිද්ධ වෙනවා. දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබෙනුත් මගෙනුත් සැබෑ පසුතැවිල්ලක් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ මතක් කරන්නේ බාධාවත් එක්ක, පරීක්ෂාව පාපයත් එක්ක ගියොත් ඔබට මේ ගමන යන්නට බෑ. රාජාලිය වගේ වෙහෙසටපත් වෙලා ඔබට මැරිලා යන්නට වෙනවා. ඔබ ඒ දේවල් කඩලා අයින් කරලා දැම්මේ නැත්තම්. උන්වහන්සේගේ වචනේ කියන මිනිස්සෙක් පසුතැවිලි වෙලා ගැලවෙනකොට ස්වර්ගයේ ප්‍රීතිනාද පවත්වනවා කියලා. ඔබ අලුත් වෙන්නට යනවා අද දවසේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ පසුතැවිලි වෙන්නට යනවා අද දවසේ යේසුස් වහන්සේගේ නාමයෙන්. උන්වහන්සේගේ වචනේ කියේ සුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා නුඹලාටම අයිති නැත, නුඹලාව මිලයට ගනු ලැබුවේ කියලා. උන්වහන්සේ ඔබ මිල දීලා අරගෙනයි තියෙන්නේ. ඔබ බලවත් දෙයක් කරන්න ඉන්න කෙනෙක්. ඔබ ආත්මයන් කරන කොටගෙන බලය ලැබලා තවත් මිනිසයන්ට ආශිර්වාදයක් විය යුත්තේ.
ඔබ පසුතැවිලි වෙනකොට ආත්මයන් වහන්සේ ඔබට උපකාර කරන ඒ පාපයෙන් ගැලවෙන්නට. උන්වහන්සේ කිව්වේ වස්ත්‍ර නෙවෙයි සිත් තිරාගෙන මල් ළඟට එන්න කියලා. මම හැමදාම කියනවා වගේ උන්වහන්සේ ඔබට බොහෝ ලෙස ප්‍රේම කරන්න උතන වහන්සේ. හරියටත් පස්සේ මොකද වෙන්නේ? මාස 5ක් යද්දී මෙන්න අලුත් රාජාලියේ සැහැල්ලු අත්තට ඔහුට ලැබෙනවා. ඔහුට දැන් පහසුවෙන් ගොදුරු ගෙන්නන්න පුළුවන්. පහසුවෙන් පියාසර කරන්නට පුළුවන්. මොනතරම් සැර කුණාටු සුළඟ ඔහු ඉදිරියට ඔහුට ප්‍රතිවිරුද්ධයෙන් ආවත් ඔහු ඒ දෙසට හැරිලා ඔහුගේ පියාපත් විහිදද්දී ඔහුව මොකක්ද වෙන්නේ? කොච්චර සුළඟ සැරවුණත් සුළඟ සැරවෙන්න ඔහුව ඉහළට යනවා. ඔබ දෙවියන් වහන්සේ තුල පසුතැවිලා පරණ දේවල් අයින් කරලා ඔබ අලුත් වුණොත් පරීක්ෂාව එන්න ප්‍රීඩාවන් එන්න ඔබව දෙවියන් වහන්සේ ඉහළට ඔසවනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. හැබැයි එක කාරණාවක් මතක තියාගන්න. ඔබ පසුතැවිලා ඔබේ පාපයෙන් අයින් වෙලා ඒ වුණ ගමන් දෙවියන් වහන්සේ එකපාරට ඔබට මැජික් එකක් පෙන්වන්න යන්නේ නැහැ. හොට කඩලා දැම්මට පස්සේ රාජලියාගේ හොට වැවෙන්න මාස 5ක කාලයක් ගත වෙනවා. ඒ වගේ දෙවියන් වහන්සේට ඔබේ ජීවිතය ගැන තීරණ ගන්න යම් වෙලාවන් කාලයන් තියෙනවා. ඒවා අපිට කියන්න බෑ මොන වෙලාවේද කියලා. නමුත් අපිට බලා සිටින්නට තිබෙනවා. අද දවසේ ඔබ තීරණයක් ගන්න. ඔබ දෙවියන් වහන්සේත් එක්ක තනි වෙලා ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතයේ පස්සට අදින ඔබේ ජීවිතයේ තිබෙන කාරණාවල් මොනවාද? අත්හැරගන්න බැරිව තිබෙන පාපය මොකක්ද? ඔබ කියන්න ආත්මයන් වහන්සේ මට මේ දේවල් අඟවන්න උදව් කරන්නේ දේවල් වලින් ගැලවෙන්න උන්වහන්සේ ඔබට උදව් කරන්නට යනවා. ඔබ මතක් කරන්න මේ උදෑසන ඔබේ මනසේ ඔබේ මනස තුල ඇති වෙලා තිබෙන තුවාල අතීතයේ පැරණි දේවල් සිදුවීම් මනුෂයන් ඔබව එපා කරන්නට ඇති. ඔබව බැඳීම් වලින් අයින් කරලා දාන්නට ඇති. වචන වලින් ඔබව රිද්දන්නට ඇති. නමුත් දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේ බලාගෙන ඉන්නවා අද දවසේ උන්වහන්සේගේ අභිමුඛයට ඔබ ඇවිල්ලා ඔබේ ජීවිතය අලුත් කරගන්න පිණිස තීරණයක් ගන්නවා. ඊට පස්සේ ඔබ දෙවියන් වහන්සේ තුල දුවන්නට යනවා, ඇවිදින්නට යනවා. ඔබට වෙහෙසක් නම් කවදාවත් දැනෙන්නට යන්නේ නැහැ. ඔබ ක්ලාන්ත වෙන්නට යන්නේ නැහැ. මොකද ඔබව ගෙනියන්නේ සුද්ධාත්මයන් වහන්සේ. ඔබව හසුරුවන්නේ ආත්මයන් වහන්සේ. උන්වහන්සේගේ බලය ඉතා පුදුමයි. ඔබ ඒක අත්දැකලා බලන්නටම ඕනේ. හොඳයි අපි යාඥා කරමු. ප්‍රේමවන්ත දෙවි පියාණනි, ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ අනර්ග වචනය ගැන. ස්වාමිනී මේ උදෑසන මේ වචනය සුවා වූ ස්වාමිනී හදවත් වලට ඔබ වහන්සේ දැන් කතා කරලා ඉවරයි. ඔවුන්ගේ හදවත් දැන් ස්වාමිනී පසුතැවිල්ලට හැරිලා ස්වාමිනී ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. හැම කෙනෙක්ට උපකාර කරන්න ස්වාමිනී. රාජාලියමෙන් අලුත් වෙන්නට ස්වාමිනී ඔබ වහන්සේ තුල උන්ගේ ජීවිතයේ අතීතයේ තුවාල පැරණි දේවල් පාපය ස්වාමිනී ඒවා කඩලා අයින් කරලා දාලා ස්වාමිනී ඔබ වහන්සේ තුල අලුත් වෙන්න ස්වාමිනී අලුත් ආරම්භයක් අලුත් ගමනක් ස්වාමින් වහන්සේ වුන් ඉහළට පියඹා නගින පිණිස ස්වාමිනී දැන් ඔබ වහන්සේ ආශිර්වාද කරලා ඉවරයි බව අපි විශ්වාස කරමින් ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. දවසේ හැම කෙනෙක් බාරයි නාසර යේසුස් වහන්සේගේම අතිශුද්ධ ප්‍රේමණීය නාමයෙන් ආමෙන් ආමෙන්.